Hello guys. සාදරයෙන් පිළිගන්නවා මචං මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට. ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක්ද? එහෙනම් මචං ඔන්න පල්ලෙහා තියෙනවා මචං subscribe කියලා බටන් එක. ඔන්න ඔකල මචං ඕක ඔබලා ඕක මචං all කියලා දාන්නේ මචං. ආයි දන්නවනේ බං මම වීඩියෝ එකක් දාපු ගමන් මුලින්ම එන්නේ උඹලට ඈ. ආයි ඉස්සුවක්. ඒත් එක්ක මචං මතක් කරනවා මචං වීඩියෝ එක හොඳයි නම් මචං වීඩියෝ එක like එකක් දාලා ගැම්මට මචං තවත් කෙනෙක්ට දැනගන්න share පාරක් දාමු මචං ගැම්මට. හරි මචං. අපි අද කතා කරන්න යන්නේ මචං Free Fire game එකේ මචං headshot ගන්න සුපිරිම Android phone එකක තියෙන්න පුළුවන් සුපිරිම setting ටික හදාගන්න විදිහ තමයි මචං. හරිද මචං? අපි මචං දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මචං කොහොමද මේ සුපිරිම setting ටික හදාගන්නේ කියලා. හරි මචං. අපි යමු මචං මේ setting ටික හදාගන්න ඕගොල්ලන්ගේ phone එකේම තියෙන setting එකට. setting එකට ගිහිල්ලා පොඩ්ඩක් පල්ලෙහාට එද්දි මෙන්න මේ වගේ තියෙනවා මචං apps කියලා. අපි ඔන්න apps කියන එකට යමු. apps කියන එකට ගියන් පස්සේ තියෙනවා මචං apps management කියලා. අපි ඒකටත් යමු. ඊට පස්සේ මචං උඩ මේ තියෙනවා මචං තිත් තුනක්. ඔන්න ඔය තිත් තුනේ බුවන් පස්සේ මචං පෙන්නනවා show system කියලා. අපි show system කියන එක ඔබමු. හරි. ඊට පස්සේ දැන් මෙතන search කරද්දී අපිට පෙන්නන්නේ මචං phone එකේ තියෙන system apps. හරි. search bar එකේ අපි search කරමු මචං switch access කියලා. ඔන්න ආව මචං. ඔය කපුරක් දෙකක් ටයිප් කරමු. ඕක එනවා. හරිද? ඔක්කොම ටයිප් කරන්න ඕනේ නැහැ. හරිද? ඊට ඔන්න පල්ලෙහෙන් තියෙනවා මචං. දිලිසි කොළ පාටට switch access කියලා. system app එකක්. අපි ඒකට යමු. මෙන්න මෙහෙම. මෙන්න මේ app එක මේ system app එක මචං උඹලේ phone එකේ තියෙනවා නම් මම මේ කියන headshot setting ටික උඹේ game එකට සුපිරියටම හදාගන්න පුළුවන්. හරි මචං. දැන් මේකේ අයින් වෙලා මුල් setting වලට යමු. මුල් setting අවයිටි හරි මචං මෙන්න මෙහෙම මුල් setting වලට ගිහිල්ලා මුල් setting වල මචං පොඩ්ඩක් පල්ලෙහාට යද්දී additional setting කියලා තියෙනවා. ඔන්න ඔය additional setting කියන එකට යන්න. ඊට පස්සේ මචං තියෙනවා accessibility කියලා. ඔන්න ඕකටත් යන්කෝ. හරි. දැන් පල්ලෙහෙන් උඹලට පෙන්නන්න ඕනේ මචං switch access කියලා. අපි ඒකටත් යන්කෝ. හරි. ඒකට ගියන් පස්සේ මෙන්න මෙතන උඩින් තියෙනවා මචං setting වගේ icon එක. ඔන්න ඕක මචං උඩින්ම නැති වුණා මචං මැද හරියමක් තියෙනවා. හරිද? මේ බය වෙන්න දෙයක් නැහැ. මැද හරිය තියෙන setting එක. හරි. දැන් අපි switch access setting එක අතර තමයි අවිල්ල තියෙන්නේ. හරිද? ඊට පස්සේ මචං පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට අදිමු. පල්ලෙහාට අද්දන් පස්සේ මෙතන තියෙනවා auto scan කියලා. මේක මචං මෙන්න මේ setting එක off වෙලා තියෙනවා නම් මෙන්න මෙතනින් on කරගමු. on කරගත්තන් පස්සේ මචං auto scan time කියලා එකක් තියෙනවා. අපි auto scan time කියන එකට යමු. එන්නේ ඒකට මචං 0.25 දාමු ගැම්මට. හරි. ඊට පස්සේ තියෙනවා දෙවෙනියට daily on fire limit නෙමෙයි බං daily on fire item හරියට හරි දෙවෙනි එකටත් යන්න. ඒකට දාපන් මචං 0.58. හරි. ඒකත් දැම්මා කියමුකෝ. හරි. number of scans. හරි. ඒකටත් යන්කෝ. හරි. ඒකට දාපන් මචං 25. ගැම්මට ඒකටත් දැම්මා. චූට්ටක් මචං මේකෙන් බෑක් වෙලා මෙන්න මෙතනට යන්න. එන්නේ ඒකට පල්ලෙන් තියෙනවා මචං point scan කියලා. එන්නේ ඒකටත් යන්කෝ. ඒකට ගියාන් පස්සේ මෙන්න මේ setting එක ඕපලා දෙනවා. ඒකත් on කරගන්නවා. ඊට පස්සේ මචං line speed එක 0.25යි daily on file limit කියන එක මචං 0.58යි. එතකොට number of scan එක 25යි. ඊට පස්සේ තියෙන මචං මොකද? ඔන්න ඕක එන්නේ එක දෙවෙනියට තියෙන එක දාන්න ඕන. ඊට පස්සේ තියෙන එකට ඒකටත් දෙවෙනියට තියෙන එක දාන්න ඕන. ඊට පස්සේ මචං ඔන්න උතරින් අයින් වෙන්න ඕන. ඔන්න උතරින් අයින් වෙලා මචං මෙන්න මෙහෙම චුට්ටක් පල්ලෙහාට යන්න. හරිද? පල්ලෙහාට ගියන් පස්සේ මෙන්න මේකට යන්න ඕනේ මචං. ඕකට ගිහිල්ලා මචං 0.02 දෙනවා. හරිද? ඊට පස්සේ තව චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න developer setting කියලා එකක් තියෙනවා. ඔන්න ඕකටත් යමන්කෝ. ඒකට ගිහිල්ලා මචං ඒකේ පල්ලෙහාම තියෙනවා මචං log ඔන්න මොකක්ද එකක් තියෙනවා. ඒකට මචං ඉර කියන එක දාගන්න. ඊට පස්සේ මචං ඔන්න ඕකිනුත් අයින් යන්කෝ. අයින් වුණාන් පස්සේ මචං ඔන්න ඔය setting ටික ඉවරයි. ඔන්න මචං switch access setting ටික නම් අපි හදලා ඉවරයි. අපි දැන් යමු turn-back setting එකට. ඔක්කොම මාවිලා මෙතන තියෙනවා මචං මේ accessibility එකේම උඩ මචං මේ මොකද vision කියලා මොන මගුලක් තියෙනවා. ඔන්න ඕකට යමු. ඒකට ගියන් පස්සේ තියෙනවා මචං turn back කියලා. turn back කියන එක යන්කෝ. හරි. ඒකෙත් මචං අර switch access setting එකේ වගේ මචං උඩින් setting වගේ icon එකක් තියෙනවා. හරිද මචං? ඕක උඩින්ම නැති වුණා මචං උඹලා ඔය මැද හරිය තියෙනවා setting කියලා. හරි. ඒකට යන්කෝ. ඒකට ගියන් පස්සේ මචං text to speech setting කියන එකට යන්න. ඒකේ මචං මෙන්න මේ දෙකක් තියෙනවනේ මචං. ඔන්න ඔය දෙක මචං 200ට දාන්න ඕනේ මචං. උතන 200 නැති වුණාට මචං 200 තමයි තියෙන්නේ. මේක පෙන්නන්නේ නැහැ 200 කියලා. මං හදලා තියෙන ඉඳ කොහොමවත් පෙන්නන්නේ නැහැ. ඔන්න ඕක 200ටම දාලා මේ ඊතලෙන් අයින් වෙනවා. අයින් වෙලා
ඔන්න මේ දෙවෙනිය තියෙන වයිට් බසියෙන්ද මොකද්ද මගුලක්. ඔන්න ඕකට ගිහිල්ලා ඕකෙත් මචං මෙන්න මේ ලෝ කියන එක දාගන්න ඕන. හරි ලෝ කියන එකක් දාලා තමයි මේ ඉතලෙන් අයින් වෙලා පොඩ්ඩක් පල්ලෙහාට යන්න. මෙන්න මේ කස්ටමර්ස් ફોකස් කියන එකට එන්නේ එක මචං මෙන්න මේ ඩිෆෝල්ට් කියන එක දාන්න. ඒකෙන් උත් අයින් වෙලා අපි යම් මචං ඊට පස්සේ මෙන්න මේ සෙටින් එකට. ඔන්න ඔය සෙටින් එකේ මචං ස්වීප් අප් කියන එක මචං දාන්න ඕන ටැප් ටු ඇසින් කියන එකට. ඊට පස්සේ ස්විච් ඩවුන් කියන ස්වීප් අප් කියන ඕනේ මේක දැම්මම මචං ඊට පස්සේ දාන්න ඕන ස්වීප් ඩවුන් කියන එක. ස්වීප් ඩවුන් කියන එක මචං ටැප් ටු ඇසින් කියන එකට දාගන්න. ඊ වගේ මචං මෙතන තියෙන හැම සෙටින් එකම ඔහොම ඔබලා උඩින් තියෙන ටැප් ටු ඇසින් කියන එකට මචං සීරම දාගන්න ඕන. ඔන්න ඔය පල්ලෙහාට ගිහලා ඔක්කොම සීරම දාගන්න ඕන. සීරම දාගත්තන් පස්සේ මචං ඔන්න ඔය ඊතලෙන් අයින් වෙනවා. ඊතලෙන් අයින් වෙලා මචං පොඩ්ඩක් පල්ලෙහාට යන් අපි. පල්ලෙහාට ගියන් පස්සේ තියෙනවා ඇඩ්වාන්ස් සෙටින් කියලා. ඕකටත් යන්කෝ. ඒකේ මචං මෙන්න මෙතන උඩම තියෙන මචං ඔන්න ඕක ඔන් කරගන්න ඕන. ඔෆ් වෙලා තියෙනවා ඔන් කරගන්න. දෙන් මෙන්න මේක. මේකත් ඔෆ් වෙලා තියෙනවා මේකත් ඔන් කරගන්න. මේකත් ඔෆ් වෙලා තියෙනවා මේකත් ඔන් කරගන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මචං ඩිවෙලොපර් සෙටින් කියලා. ඔන්න ඕකට යන්කෝ. එන්නේ ඒකේ මචං මෙන්න මේ බටන් එක මචං ඕෆ් වෙලා තියෙනවා නම් මේක ඔන් කරගන්න ඕන. හරිද? මේකත් ඕෆ් වෙලා තියෙනවා නම් මේකත් ඔන් කරගන්න ඕන. හරි අනිත් ඒවා ටික ඔක්කොම ඔෆ් කරලා දාන්න ඕන. හරි. ඒකෙත් පල්ලෙහාම තියෙනවා මචං මෙන්න මේක. ඕන් ඕකට ගියන් පස්සේ තමයි මෙන්න මේ ඔන්න පල්ලෙහාම තියෙන එක දාගන්න ඕන. හරිද? ඒකට දාලා මෙන්න මේක දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ඊතලෙන් අයින් වෙලා අපි යම් මචං ඒකෙන් ආයි ඊතලෙන් අයින් වෙන්න ඕන. ආයි ඊතලෙන් අයින් වෙලා මචං ටර්ල් බෑක් සෙටින් එක ඉවරයි නේ. ඔව් එච්චරයි. ඉවරයි. ඒ සෙටින් එකත් මචං ලස්සනටම කරගත්තා අපි. හරි මචං දැන් ඊතලෙන් අයින් වෙලා අපි යම් ෆෝන් එකේ මුල් සෙටින් වලට මචං ගැම්මට. මුල් සෙටින් වලට ගිහලා මචං සර්ච් බාර් එකේ සර්ච් කරමු පොයින්ටර් ස්පීඩ් කියලා. හරිද මචං? ඔන්න පොයින්ටර් ස්පීඩ් කියලා සර්ච් කරද්දි මචං අකුරක් දෙකක් ගාද්දි ඔන්න උඩින් එනවා. පොයින්ටර් ස්පීඩ් කියලා. ඒකත් ඔබමුකෝ. හරි. ඒකේ බුවන් පස්සේ මචං මෙන්න මේක තමයි ගේම් එකේ මූවමන්ට් ස්පීඩ් එකට වැදගත්ම වෙන සෙටින් එකක්. හරිද? මේ සෙටින් එකේ මචං මේ පොයින්ට් ස්කෑට් කියන එක මෙන්න මේක 200ටම දාමු. 200ටම දාලා මචං මෙතන ඊතලෙන් අයින් වෙමු. අයින් වෙලා මචං ඔන්න අපේ සෙටින් ටික හදාගෙන ඉවරයි ෆෝන් එකේ. හරි මචං. ඊට පස්සේ උඹලා මචං ගේම් එකට ගිහලා බලපන් හෙඩ්ෂොට් දැන් කලින් තිබ්බට වඩා හොඳට වදිනව නේද කියලා. හරි. මචං මේ වීඩියෝ එක මචං උඹලට ප්‍රයෝජනවත් වුණා නම් මචං දාන්න කට්ටියටම ෂෙයා කරවල ඈ. ඊට පස්සේ මචං මේ හෙඩ්ෂොට් වැදුනා නම් මචං ඔය පල්ලේ කමෙන්ට් බොක්ස් එකේ මචං මේ කමෙන්ට් එකක් දාපන්කෝ හෙඩ්ෂොට් වැදුනා නැද්ද කියලා. හරි මචං. ගැම්මඩ මචං අදට වීඩියෝ එක සමාප්තයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නතුරු මම සමු ගන්නවා ගැම්මඩ ගේමින් බ්‍රෝසා. කොහෙද යන්නේ? යන්න එපා. යන්න කිව්වනේ. පොඩි එපා. හරි මචං. මෙහෙමයි හරිද? මේක මචං මගේ පළවෙනි වීඩියෝ එක. මේක මචං පොඩි අඩුපාඩු ටිකක් ඇති ගණන් ගන්න එපා මචං. පළවෙනි වීඩියෝ එකේ මචං මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මචං පල්ලෙය කමෙන්ට් එකක් දාපන්. ආදරේ මචං. බොයිස් එහෙනම් අපි ගිහින් එන්නම්. ආදරේ හැමෝටම.